ඔබ නැවතත් විදසුන් රේඩියෝ සල්මල් යාය තමයි යහගෙන ඉන්නේ. බොහෝ වෙලාවට ගීත නිර්මාණවලට ගීත රචකයන් යොදාගන්නේ තමන්ගේ ප්‍රස්තුතය විදිහට ප්‍රේමය, එහෙම නැත්නම් විරහව ආදී අපේ සමාජය තුළ බොහෝ වෙලාවට ඇස ගැටෙන තමන්ට දැනුණු විවිධ සිද්ධීන් තමයි ප්‍රස්තුතයන් බවට පත් කරගන්නේ. නමුත් අපි මේ කතා කරන්න හදන චරිතය ඔය කියන ප්‍රස්තුත අතරින් සෑහෙන වෙනස් තැනකට ගිහිල්ලා සමාජය තුළ අපි දැකපු නැති සමහර කතා හරි ලස්සනට ලියපු කෙනෙක්. මෙවැටසට නාගෙන ඉන්නවනම් අවුරුදු 15ක දවසක දුවෙක් පුතෙක් මම මේ කියන කතාවට අනිවාර්යයෙන්ම එයා සාක්ෂි දරාවි. මොකද දැනට අවුරුදු කිහිපයකට කලින් පාවසර සිංහල පොතට ඇතුළත් වුණා එක්තරා පාඩමක්. ඒ තමයි පාර කියන අත්තම්මා. මේ කතාව සත්‍ය කතාවක් කෑගල්ල පැත්තේ මට මතක විදිහට හෙට්ටිමුල්ල බණ්ඩාරනායක විද්‍යාලයේ ඉස්සරහා හැමදාම උදේට ඇවිල්ලා හවසටත් ඇවිල්ලා මේ පාසල් දරුවන්ට පාර මාරු වෙන්න උදව් කරන අත්තම්මා කෙනෙක් ගැන තමයි මේ පොතේ පාඩමක් විදිහට ඇතුළත් කරලා තිබුණේ. ලංකාවේ ඇත්තටම සිද්ධ වෙච්ච සිද්ධියක්. නිකමට හිතන්න මේ අත්තම්මා මේ දරුවන්ට කොච්චර ආදරේ ඇත්ද? තමන්ගේ නොවන හැබැයි තමන්ගේ කියලා හිතන දරුවන්ට. ඒ ඇසෙමට මතක් වුණා ඇත්තටම අත්තම්මා කෙනෙක් දරුවෙකුට කොච්චර ආදරේ ඇතිද කියලා. තමන්ගේ නොවන දරුවන්ට කිසිම වැටුපක් නැතුව, කිසිම ගෙවීමක් නැතුව මේ දරුවෝ ආරක්ෂා කරන්න ඕනේ කියන සිතුවිල්ලෙන් උණකට හෙම්බිරිසාවකටවත් ගෙදර ඉන්නේ නැතුව ඇවිල්ලා ඒ දරුවන්ට පාර මාරු වෙන්න උදව් කරන අත්තම්මා. තමන්ගේ නොවන දරුවන්ට ඒ තරම් ආදරේ නම් අපේ අත්තම්මා අපිට කොයි තරම් ආදරේ කරන්න නැතිද කියලා අපිට ටිකක් කල්පනා කරලා බලන්න වෙනවා. මතකද අම්මා හදිස්සිය හරි අපිට බැන්නොත්, තාත්තා හදිස්සිය හරි අපිට ගැහුවොත් අපි ගිහිල්ලා හැංගෙන්නේ අපිට තියෙන ආරක්ෂිතම තැන වෙන කොහෙවත් නෙමෙයි, ඒ අත්තම්මා ළඟ. අත්තම්මා තමයි අම්මා බැන්නොත්, තාත්තා ගැහුවොත් අපිව බේරගන්න හිටපු එකම කෙනා. එයාගේ ළඟ තමයි අපිට වැඩිපුරම ආරක්ෂාව තිබුණේ. ඕන දඟ වැඩක් කරලා ගෙදර ගිහිල්ලා හැංගෙන්නේ අත්තම්මා ළඟ. සමහර ගෙවල් වල අම්මට තාත්තට වඩා අත්තම්මා ඒ දරුවන්ට හුඟක් ළඟයි. මොකද අම්මයි තාත්තයි දෙන්නම රස්සාවකට ගිය වෙලාවට උදේ ඉඳලා බලාගන්නේ, නාවන්නේ, කවන්නේ, පොවන්නේ, මේ හැමදේම කරන්නේ අත්තම්මා. ඉතින් අම්මටයි තාත්තටයි වඩා අත්තම්මා දරුවන්ට බොහොම ආදරය වෙන වටපිටාවක් සමහර ගෙවල් වල නිර්මාණය වුණා. ඒ වගේම තමයි මේ විශේෂම කාලය කියලා කියන්නේ අපේ අවුරුදු කාලෙට සමහර ගෙවල් වල කැවුම් කොකිස් උයන තැන ඉඳලා කුස්සියේ ප්‍රධාන තැන තිබුණේ අත්තම්මට. සමහර විට මහ ගෙදර තමයි අත්තම්මා ඉන්නේ. එතකොට අවුරුදු කාලේ වෙනකොට දුවල පුතාලා හැමෝම එකතු කරගෙන අත්තම්මලාගේ ගෙදර යනවා අවුරුදු කාලෙට. අත්තම්මා හදන කැවුම් කොකිස් කන්න, අත්තම්මා හදන දේවල් වල රහ බලන්න අපි අත්තම්මලාගේ ගෙදර යනවා. ගියාම ඒ තියෙන සංස්කෘතිය සමහර වෙලාවට අපිට ටිකක් අලුත්. පුංචි අපිට ඒක අලුත්. කැවුම් ගෙඩියක් එල්ලලා තියෙනවා සාලේ. කැවුම් ගෙඩියක් එල්ලලා තිනවා කෝඳුරුවන්ට තමයි මේ කැවුම් ගෙඩිය එල්ලලා තියෙන්නේ. සමහර විට ওই කාලේට කෑම කාලා නේද අර හෙල්ලි තිබුණ පුංචි දත් එහෙම වැටෙන කාලයක්. ඒ කාලේට අපිට කියනවා අත්තම්මා ඔය දත ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් මට දියෝ කියලා වහලේ උඩට විසි කරන්න කියලා. ඒ කාලේ අපි හිතන් හිටියේ ලේන තමයි අපිට අලුත් දතක් දෙන්නේ කියලා. ඒ වගේ තමයි සමහර ඔය පුංචි කාරණා දිගේ අපි හිතනකොට අපිට අත්තම්මගේ ගෙදර තිබුණු සංස්කෘතියත් එක්ක හම්බ වුණේ සහයෝගිතාව, එකමුතුකම, බෙදා හදා ගැනීම කියන සංකල්ප. ඒ විතරක් නෙමෙයි, ඉස්සර අපේ අත්තම්මගේ ගෙදරට එන කිසිම කෙනෙක් බඩගින්නේ ආපහු ගියේ නෑ. එන හැමෝටම තියෙන දෙයක් කන්න දුන්නා. එන හැමෝටම තේ ටිකක් හරි හදලා බොන්න දුන්නා. අපි ඒවත් දැක්කා. ඒ තුලින් අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මිනිස්සු එක්ක ජීවත් වෙන්න ඕන හැටි, සහයෝගිතාව තියාගන්න ඕන හැටි. ඒවා කොහෙන්වත් අපිට වෙනම විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න පුළුවන් පාඩම් නෙමෙයි. අපිට ඒ සරසවිය තිබුණේ අපේ මහ ගෙදර අත්තම්මා ළඟ, වෙන කොහෙවත් නෙවෙයි. ඉස්සර අපි වැරද්දක් කරාම දුවලා ගිහිල්ලා හැංගුනේ අත්තම්මා ළඟ කියලා මම කලින් කිව්වනේ. අත්තම්මගේ කාමරේ හරි ලස්සනයි. අත්තම්මගේ කාමරේ මල් සුවඳයි. අත්තම්මගේ කාමරේ හඳුන් කූරු සුවඳයි. ඇයි? ලොකු බුදු පිළිමයක් මේ කාමරය ඇතුලේ තියාගෙන එයා හැමදාම හවසට පහන තියලා වදිනවා. පුංචි කැසට් එකකුත් තිබුණා. රේඩියෝ එකක් තිබුණා පිරිත් අහන්න. ඒ රේඩියෝ එකත් දාගෙන මල් තියලා වැඳලා පිරිත් අහන අත්තම්මා ළඟට තමයි අපි සමහර වෙලාවට දුවගෙන යන්නේ. බොහෝ නිවෙස්වල
අත්තම්මට වෙන් වෙලා තිබුණු මේ සුවඳ හමන ලොකු බුදු පිළිමයක් තිබුණ පුංචි රේඩියෝ එකක් පිරිත් අහන්න තිබුණු කාමරේ දැන් නෑ. අත්තම්මට ගෙදර තිබුණු තැන දැන් තියෙන්නේ මහලු ගෙදර තමන්ට වෙන් වෙච්ච පුංචි ඉඩක. මේ ගීතය ලියන්නේ රජී වසන්ත වෙල්ගම, ගායනා කරන්නේ කරුණාරත්න දේවගම. බිම වැටුණ ඉරිදත්තට හඬන මගේ ලපට හිත අඹ ගහේ ලේනෙකුට දුන්නා. අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතත් අතීතෙන් මට ගෙනත් දුන්නා. මැටි ගෙදර අපේ කිරියම්මා, මැටි ගෙදර අපේ කිරියම්මා. රහත් නමකට නොදෙන කැවුම් මල්ලක් තියෙන සිටුවරුන් සිටු ගෙදර උන්නා. මානමින් ගේ පිදෙන කැවුම් මහුරෙන් එකක් අඳන කොඳුරුවන්ට දුන්නා. මැටි ගෙදර අපේ කිරියම්මා, මැටි ගෙදර අපේ කිරියම්මා. බිම වැටුණ ඉරිදත්තට හඬන මගේ ලපට හිත අඹ ගහේ ලේනෙකුට දුන්නා. අහිමි වී ගිය දිනක සිනාසිය හැකි හිතත් අතීතෙන් මට ගෙනත් දුන්නා. මැටි ගෙදර අපේ කිරියම්මා, මැටි ගෙදර අපේ කිරියම්මා. මැටි ගෙදර තිබුණු තැන ගමක කුසගිනි නිවන කිරි පෙරෙන ගහක් වැඩ ඉන්නා. විප් මට වී තැනික හමුනොත් දන්වන්න මැටි ගෙදර අපේ කිරියම්මා. මැටි ගෙදර අපේ කිරියම්මා, මැටි ගෙදර අපේ කිරියම්මා.